අර තඹුත්තේගම රම්බණ්ඩගේ කොල්ලව දන්නවද? ඔව්. අර උඹලගේ පන්ති එක. කොහොමද ගම් වතුරින් හැමදේම නැති වුණ මිනිස්සුන්ට දෙන දීමනාවල් ටික. හරි අපිට තේරෙනවා මේ දීමනා කොහොමවත්ම දරා ගන්න බැරි සෙට් එකක් ඉන්නවා කියලා. ඒක ගොඩක් උන්ගේ අඬවැඩියාවෙන් උම්ම ඔප්පු කරනවා. ඒ දරා ගන්න බැරි හේතුව තමයි මීට කලින් මිනිස්සු වෙනුවෙන් මෙච්චර සහනයක් වුණේ නැති එක. ආධාර ආවා ගියා. කොහෙටද ගියේ කියලා අපි නම් දන්නවා. මතකද සුනාමිය එන්න කලින් මල් ෂෝට ඇඳපු පොඩි කොල්ලෙක් හිටියා. සුනාමිය දාස් ගානකගේ ජීවිත අරන් ගියා. මල් ෂෝටගේ පරම්පරාවම ගොඩ ගියා. හරි ඒවා වැඩක් නෑ දැන්. මං කියන්න ගියේ වෙලාවකට හානාය කීප දෙනෙක් ඉන්නවා තමයි. හැබැයි කවුරු මොනා කිව්වත් අපිට ලොකු බොස්ව විශ්වාසයි. ඒ වගේම අරිෂ්ඨ බීලා වගේ වැඩ කරන සූර පප්පයි, එයාගේ බොස් ජිම් පප්පයි. දවස් කීයද ගියේ පාරවල් හැදෙන්නේ සට ගාලා. ආදරේ ඒ වගේම රටවල් බර ගානකින් මේ අත්‍යවශ්‍යම වෙලාවේ දුන්නු අතිශය වටිනා උදව් ගැන වෙනමම වීඩියෝ එකක් හදනවා. ඒක එච්චරටම අපේ රටට වටිනවා. හරි. දැන් එමුකෝ අදාළ කාරණාවට. හැමෝම මේ වෙද්දි දන්නව ඇතිනේ. වත්මන් රජය අවතැන් අයට ලබා දෙන්න තීරණය කරපු දේවල් මොනවාද කියලා නේද? ඔය කිව්වට මේවා දෙයිද නැද්ද හම්බ වෙයිද කියලා දැන් අද ඉඳන් හැමෝගෙම අහන්න පුළුවන්. ඔව් අපිත් බලන් ඉන්නේ කිව්වා වගේම මේවා කරන කල් තමයි. කලේ නැත්තම් ඒ ගැනත් මෙලෙසම අපි කතා කරනවා. කිව්වනම් කරන කල් අපි මේවා මතක් කරලත් දෙනවා. හරි. වැදගත්ම පොයින්ට් එක තමයි මෙන්න මේක. රටේ නායකයා හොරකම් කරන්නේ නැහැ. ඉන් පහළ ඉන්න සෙට් එකත් හොරකම් කරන්නේ නැහැ. මොකද කාටත් නීතිය එකයි. අවුල තියෙන්නේ එතනින් පස්සේ උන්ගේ. දැන් මේක කිව්වම හැම එකාම කුලප්පු වෙලා සරම කරට අරන් එන්න එපා. මාරම හොඳ අවංක නිලධාරීන් ඉන්නවා. අපි දැකලා තියෙනවා. මේ කියන්නේ එහෙම අය ගැන නෙවෙයි. ආණ්ඩු වෙනස් වුණාට තාම වෙනස් නොවුන කාලයක් තිස්සේ හිටපු ග්‍රාම සේවකලා බහුතරයක් තාම ඉන්නවා. සමහරු මේ වෙනස ගැන හොඳටම මල පැනලා ඉන්නේ. ඔය වගේ වෙනස් වෙන්න බැරි නිලධාරීන් පොලිසිවල, ප්‍රාදේශීය සභාවල ඔය හැමතැනම තාම ඉන්නවා. මේ සහනාධාර ලබා ගන්න වැඩේදී ඔයාලට ඔය මිනිස්සුන්ව මුණ ගැහෙන්න වෙනවා. ඔය නිලධාරීන්ගේ අනුමැතිය වගේ දේවල් මේකෙදි ඔයාලට අවශ්‍ය වෙනවා. ඔන්න ඔය වෙලාවල් වලදී තමයි අර පරණ පුරුදු එළියට එන්න ඉඩ තියෙන්නේ. Taman කැමති එකා බලේ නැති දුකත් එක්ක ඇරියස් කවර් කරගන්න බලන් ඉන්න සමහර නිලධාරීන් ඔයාට මෙන්න මේ වගේ දේවල් කියලා ඔයාව හිර කරන්න ඉඩ තියෙනවා. ගේට් විනාශ වෙලා ඉඩමත් නාය ගිහින් ඉන්න ඔයාට ගෙටයි ඉඩමටයි ලක්ෂ 100ක් ගන්න පුළුවන්. හැබැයි ලක්ෂ 5ක් 10ක් වියදම් වෙනවා කියලා කියන්න ඉඩ තියෙනවා. ආන්නේ මොකටද ලක්ෂ 5ක් 10ක් වියදම් වෙන්නේ? මුද්දර ගාස්තුද? නෑ. ඒ තමයි අර පරණ ගතිය. සමහරුන්ගේ මේ පුරුද්ද එළියට එනවා මෙන්න මේ වගේ වෙලාවල් වලදී. මෙන්න මේ වගේ හොරු තමයි එක්ක මකලා හරි හදන්න ඕනි. නැත්නම් පුකට පයින් දෙකක් ගහලා එලවන්න ඕනි. පෙන්ෂන් එකවත් ගන්න බැරි වෙන්න කෙලවිලාම යන්න දෙන්න ඕන වැඩේ. හරි මේ දේ ඔයාට වුණොත් හොඳින් මතක තබා ගත යුතුයි. ඔයා මේ පාහර නිලධාරීන් ගැන කෙලින්ම අපිට කියන්න. අපි කියන්නම් මුළු රටටම පේන්න එතුමගේ වැඩ ගැන. වොයිස් ක්ලිප්, වීඩියෝ රෙකෝඩින් වගේ පිළිගත හැකි සාක්ෂි එක්ක අදාළ නිලධාරියාගේ නිවැරදි තොරතුරු අපිට කියන්න. මෙන්න අපේ නම්බර් එක. 077යි 2100යි 534. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට ලැබෙන්න ඕනි දේ ඒ විදිහටම ලැබෙනවා. වගකීමෙන් කියන්නේ. ඔය යටිමඩි ගහන්න හිතන් ඉන්න උන් මේක දකිනවා නම් මේ උඹලට කියන්නේ. එක්ක වෙනස් වෙලා රටට අවංකව වැඩ කරපල්ලා නැත්තම් මක බෑවිලා ඵලයල්ලා. එච්චරයි.